පුතේ මම මේ channel එක වැඩිපුරම භාවිතා කරන්න ඕන කියලා හිතාගෙන හැදුවේ දයාබර කාන්තා ඔයාලා සඳහාමයි. මගේ පැත්තෙන් ගත්තොත් දේශීය හස්තකර්මාන්තාංශය 22ක දැනුම වගේම ඉවුම් පිහුම් මෙහෙයුම් ගැතුම් හැම දෙයකම දැනුම මගේ ළඟ තියෙනවා. ඉතින් මට හිතුණා දයාබර කාන්තා ඔයාලත් එක්ක ඒ දැනුම බෙදා හදා ගන්න. ඉතින් ඒ ආරම්භ කරපු channel එක තමයි මේ. නමුත් මේ දවස්වල ටිකක් කාර්යබහුල නිසා වීඩියෝ එකක් හරියට එඩිට් කරන්න තරමවත් වෙලාවක් නැහැ මේ විදිහට වීඩියෝස් දැම්මට. ඉතින් ඉදිරියේදී දයාබර ඔයාලා වෙනුවෙන් ලොකු දෙයක් ඉදිරියේදී කරන්න බලාපොරොත්තුෙන් ඉන්නවා. ඒ වගේම තමයි මම group එකක් හදනවා පුතේ, WhatsApp group එකක්. ඒ හරහා ඔයාලා සම්බන්ධ ඒ කියන්නේ අහන්නකෝ දැන් අපි ව්‍යවසායිකයින් කියන්නේ ව්‍යාපාරිකයින් සංරැකියාලාභීන් මේ කවුරුත් පුතේ අපේ ගොඩක් අය නොදන්න දෙයක් තමයි අපේ නිෂ්පාදන අපි සාමාන්‍ය ලෝකල් මාකට් දැම්මම ගෙවීම් ගොඩක් අඩුයි. ඒ නිසා ගොඩාක් හස්තකර්මාන්ත ශිල්පීන් අතහැරිලා යනවා. එයාලා ඒ දේවල් අතහැරෙනවා. ඉතින් ඒ වගේම තමයි පුතේ හස්තකර්මාන්ත විතරක් නෙවෙයි කිරි ආහාර නිෂ්පාදන බලන්න කර්මාන්තාංශ ගත්තම සෑහෙන ප්‍රමාණයක් තියෙනවා. ඉතින් මම හිතනවා මමත් එක්ක මේ එකතු වෙලා ඉන්න දයාබර කාන්තා ඔයාලා පුතේ ඔයාලා ළඟ හැම විවිධාකාර අංශයන්ගෙන් හැකියාවන් තියෙන දරුවෝ ඉන්නවා. එතනදී කිසිම ලාභ ප්‍රයෝජනයක්කින් නෙවෙයි පුතේ මම මේ දේ කරන්නේ. මොකද මම ජීවත් වෙන්නේ අවුරුදු 85යි. එතන පුංචි කාලේ මට ඉන්න තියෙන්නේ. ඒ ගමන ඒ කියන්නේ මේ ලෝකෙන් මම යන්න කලින් මගේ ළඟ තියෙන දැනුම, මගේ ළඟ තියෙන හැකියාවන් තව කෙනෙකුට ප්‍රයෝජනයක් ගන්න පුළුවන් විදිහට දීලා යන්න ඕනේ පුතේ. එතකොට මම WhatsApp group එකක් හදනවා. ඒ group එකේදී පුතේ හැම වසමකම මම මෙහෙම කිව්වට මේක දේශපාලනය සම්බන්ධ කිසිම දෙයක් නෙමෙයි. මම දේශපාලනයත් එක්ක සම්බන්ධ නැහැ. මෙතන මම කරන්නේ මගේ හැකියාවන්ගෙන් මගේ හැකියාවන් එක්ක තව කෙනෙක්ගේ තියෙන හැකියාවන් යම් අඩුපාඩුවක් තියෙනවා නම් මට පුළුවන් පෙන්නලා දීලා එයාට යන්න ඕන මාර්ගය හදලා දීලා එයාට යාගෙම කියලා ව්‍යාපාරයක් පටන් අරගෙන තමන්ගේ ජීවිතේ තමන්ට ඉදිරියට ගෙනියන්න තමන්ගේ හැකියාවන්ගෙන් අපි මේ ලෝකෙට ආවා කියලා ඉපදුනා කියලා ආවටම ඇවිල්ලා ගිහිල්ලා වැඩකුත් නෑ පුතේ. අපි මේ ලෝකෙන් යනකොට අපිට තව කෙනෙකුට අපි ගැන හොඳ මතකයක් ඉතිරි කරලා යන්න පුළුවන් නම් අන්න ඒ තමයි පුතේ වටින්නේ. ඒ group එකට පුතේ මම හෝමාගම ආසනේ. එතකොට හෝමාගම ආසනේ ඉන්න හෝමාගම ආසනය එතනින් ගියාම ග්‍රාම සේවා වසම් හැම ග්‍රාම සේවා වසමක්ම ආවරණය වෙන විදිහට ඒ group එක ඇතුළත ඒ ග්‍රාම සේවක මහත්වරු, එතකොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරී මහත්මීන් එයාලා සම්බන්ධ කරගෙන ඒ වගේම තමයි ජාතික ශිල්ප සභාව, ලක්සල මේ වගේ ආයතන වල නිලධාරීන් සම්බන්ධ කරගෙන ඉදිරියේදී යාලත් එක්ක කතා කරගෙන මේ පුතේ නිලධාරීන් සමග එතකොට ඔයාලට පුළුවන් ඔයාලගේ ඕනම ප්‍රශ්නයක් ගැටලුවක්
එයාලත් එක්ක කතා කරගන්න. එතනින් ඔයාලට ඔයාලගේ ගමන හදාගන්න පුළුවන්. ඉතින් මම ඒ ගැන පැහැදිලි කරන්නම්. මොකද පුතේ සාමාන්‍ය ලෝකල් මාර්කට් එකේ අපි අපෙන් සාමාන්‍ය රුපියල් 100කට වගේ ගන්න 100කටවත් අපිට තොග වශයෙන් අලෙවි කරගන්න බැරි නිෂ්පාදන රජ ආයතන හරහා පුතේ රජය කියන්නේ දැන් ඔය මම කිව්ව ආයතන හරහා සාමාන්‍ය රුපියල් 800ට 850කට වගේ මිලකට අපට තොග දෙන්න පුළුවන්. එතන ද්‍යාල කරන්න විකුණුම් වෙල විදියට එයාට අපි දෙන මුදල අපි දෙන විකුණුම් අපි දෙන තොග මිලට 30ක් 60ක් 80ක් වගේ ප්‍රමාණයක් එකතු කරලා එයාලා විකුණන අලෙවි කරන දේ විතරයි කරන්න පුතේ. ඉතින් අන්න එතනදී හස්තකර්මාර්ථ නිර්මාණ ශිල්පියා ඒ වගේම සියලුම සංරැකියා නිෂ්පාදන කරන ඒ දරුවන්ගේ ගමනත් සාර්ථකයි. එයාලාගේ ශ්‍රම මහන්සියත් එයාලට ලැබෙනවා. විශාල ආදායමකුත් ලැබෙනවා.